හායි මේ දේවල් නොදැන ඩුබායියෙන් එපා කියලා කියනකොට ඔයාලා බලනවා ඇති ඇයි කියලා. අපි කැමති ඔයාලා ඩුබායි එනවනම්. අපි කැමති ඔයාලත් මේ වගේ රටකට ඇවිල්ලා ඔයාලගේ උත්සාහයෙන් මහන්සියෙන් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්නවා දකින්න. ඉතින් මොනව ගැනද අද අපි කතා කරන්න යන්නේ? ජේස් ලව්ජන් YouTube channel එකට ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. හැමදාම අපේ හැම වීඩියෝ එකක් එක්කම රැඳිලා ඉන්න ඔයාලට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් තාමටත් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවෙත් එක්ක අපේ videos share කරගන්න. මොකද දුබායි ගැන ගොඩාක් විස්තර ඔයාලව අපි දැනුවත් කරනවා අපේ channel එක හරහා. දුබායි ගැන ගොඩක් දේවල්, UAE ගැන ගොඩක් දේවල් අපි ඔයාලට අරගෙන එනවා. අන්න ඒ නිසා ඉතින් අපි බලමු ඇයි මම මෙහෙම කිව්වේ කියලා. ඇත්තටම දුබායි කියන්නේ ඝර්ම කලාපීය රටක්. මාස 6ක 7ක කාලයක් දැඩි රස්නයක් පවතිනවා. සෙල්සියස් අංශක 40 ගණන් සමහරට සෙල්සියස් අංශක 50 වෙන කාලයනුත් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දැඩි උෂ්ණ කාලයක එළියට බහින්න, පාරේ ඇවිදින්න, වැඩට යන්න එන්න, ඒ වගේම ඔයාට තියෙන එක්ස්පීරියන්ස් මත ඔයාට මෙහි ඇවිල්ලා ලැබෙන රස්සාව සමහර විට රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකක වුණොත් සමහර විට ඔයාට එළිය වැඩ කරනවා වෙන්න පුළුවන්. තව ඒ වගේ සමහර ජොබ් වල ඔයාට එළිය වැඩ කරන්න වෙන අවස්ථා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ එක්ස්පීරියන්ස් මත ඔයාගේ හැකියාවල් මත ඔයාට ලැබෙන ජොබ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාට කියන්න ඕනි මේ අධික රස්නයක් පවතින රටක ඒ වගේ කාලයක වුණත් ඔයාට රැකියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනි. මොකද මේ රටකට ඇවිල්ලා අපි රැකියාවක් කරනකොට තමයි අපිට වීසා එකක් ලැබෙන්නේ. ඉතින් ඒ වීසා එක මත තමයි අපිට මේ රටේ ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න එතනදී අපිට රස්සාව කරන්න බැරි වුණොත් අපිට මේ රටේ ජීවත් වෙන්නත් බැහැ. ඉතින් ඒ දේ ඔයා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනි. මේ අධික රස්නේ තියෙන රටක ඔයාට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඒ වගේම නීති දැඩි රටක්. නීති දැඩි රටක් කියන එකෙන් මම අදහස් කළේ නිදහස නැහැ කියන එක නෙමෙයි. මේ රටේ නිදහස ඇත්තටම ගොඩාක් තියෙනවා. අපිත් හරිම නිදහසේ ජීවත් වෙනවා. හැබැයි ඒ නිදහස ඔයා ලබන්න නම් ඔයා වැරදි වැඩ කරන්න බෑ. ඔයා මේ රටට පය ගහන දවසේ ඉඳලා මේ රටේ තියෙන නීති රීති වලට අනුගත වෙලා ඔයා වැඩ කරන්න ඕනි. ඒ කියන්නේ මේ රටේ දරුවන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් නීති රීති බොහොම දැඩි. ඒ අයට තමයි මේ රටේ පළමු තැන හිමි වෙන්නේ. ඉතින් ඒ අය සම්බන්ධයෙන් නීති හරිම දැඩි. එයාලගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීති දැඩි. ඉතින් ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය මත්පැන් සම්බන්ධයෙන් මේ රටවල නීති දැඩි. අපේ රටවල් වල වගේ එහෙම නිදහසේ හැසිරෙන්න එහෙම දේවල් කරන්න මේ රටවල් වල බෑ. ඔයාට මේ රටේ කිසිම පොදු තැනක මත්පැන් පානය කරන්න බෑ. ඔයාගේ රූම් එකේ ඔයාගේ ගෙදර විතරයි ඔයාට එහෙම කරන්න පුළුවන්. ඔයාට බීලා පාරවල් වල වුණත් මෙහෙ එහෙම යන්න බෑ. ඉතින් හැම වෙලේම පොලිසියෙන් අපි මේ රටේ ඉන්න හැම කෙනෙක් ගැනම අවධානයෙන් ඉන්නේ. ඒවට ලොකු සිස්ටම් එකක් මේ රටවල් වල හැදිලා තියෙනවා. අපි ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් පාවිච්චි කරනකොට උනත් මේ රටවල් වල ගොඩාක් නීති රීති තදයි. හැමදේම අපි මොනවම හරි නීතියට පටහැනි දෙයක් කළොත් ඒවට අපේ ෆෝන් එකට අපේ ID එකට ෆයින් එකක් වදින විදිහට තමයි මේ රටවල නීති පද්ධතිය හැදිලා තියෙන්නේ. ඔයා කවදා හරි මේ රටකට ඇවිල්ලා වාහනයක් අරගෙන වාහනයක් පාවිච්චි කළත් ඔයාට තියෙන මාර්ග නීති රීතිත් දැඩි. ඉතින් ඒ නීති රීති දැඩි විදිහට හදලා තියෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සාමය උදෙසාම තමයි. ඉතින් ඒත් එක්කම ඔයා මේ රටේ මොන ජොබ් එකට සම්බන්ධ වුණත් ඒ ජොබ් එකේ නීති රීති වලට අනුව ඔයා වැඩ කරන්න ඕනි. මොකද ඔයා ජොබ් එකකට එනකොට ඔයාට එතනින් දෙන ඔෆර් ලෙටර් එක ඊළඟට ඔයා සයින් කරන ඇග්‍රීමන්ට් එක ඒ සියලුම දේවල් ඒ ආයතනයේ නීති රීති වලට පටහැනිව යටහත්ව ඔයා වැඩ කරනවා කියන ඇග්‍රීමන්ට් එක ඔයාට ජොබ් එකකින් දෙන අවුරුදු 2ක වීසා එකට ඔයා වැඩ කරන්න ඕනේ ආයතනයට අනුකූලව. ඉතින් අන්න එතනදී අපි ලංකාවේ වගේ අපිට ජොබ් වලට ජොයින් වෙනාම හිතන විදිහට අයින් වෙන්න, හිතනහම ගෙදර ඉන්න, හිතනහම නිවාඩු ගන්න, මේ රස්සාවල් වල මේ දේවල් කරන්න නම් ඔයාට අවසර නැහැ. ඒක හැමදේම ලේබර් ලෝ එකට අනුව, නීති රීති වලට අනුව තමයි ආයතන වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. අන්න එහෙම තැනකදී මේ රටේ සාමාන්‍යයෙන් ජොබ් එකකට ජොයින් වුණාට පස්සේ මාස 6ක් සම්පූර්ණ වෙනකන් ඒ ජොබ් එකෙන් ඔයාලට අයින් වෙන්න බෑ. සමහර කම්පැනිස් අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. සමහර කම්පැනිස් වල අවුරුද්දක් යනකම් ඔයාලට ජොබ් එකෙන් අයින් වෙන්න බෑ. රටේ නීතිය නම් මාස 6කින් පස්සේ ඔයාට ඒ ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඒක ඔයාට ලැබෙන කම්පැනියේ නීති රීති අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාට හිතන විදිහට නිවාඩු ගන්න, හිතනහම වැඩට නොගිහින් එන්න, හිතනහම හාෆ් ඩේ දාලා ගෙදර යන්න, එහෙම කරන්නත් මේ රටේ බෑ. ඉතින් ඔයා හිතනවා නම් ඒ වගේ සරලව මේ රටේ ඇවිල්ලා රස්සාවක් කරන්න පුළුවන් කියලා ඒ විදිහට නම් කරන්න බෑ යාළුවනේ. තව දෙයක් ඔයාට හම්බෙන රස්සාව අනුව සමහර වෙලාවට ඔයා
ලොකු දේවල් වල දැනුමක් අධ්‍යාපනයක් නැති ලොකු දේවල් වල ජොබ් එක්ස්පීරියන්ස් නැති කෙනෙක් විදිහට මේ රටට ඇවිල්ලා ඔයාට සාමාන්‍යයෙන් පොඩි තැනකින් පටන් ගන්න රස්සාවක් වුණොත් මම කියන්නේ ක්ලීනින් එතකොට ඒ වගේ පුංචි පුංචි රස්සාවල් වලින් ආරම්භය දෙන්න උනහම ඔයාට ඒ රස්සාවල් වල චුට්ටක් තියෙන වෙහෙස මහන්සිය වැඩි. ඔයාලට ජොයින් වෙන කාලේ ගොඩක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. සමහර වෙලාවට පඩිය ටිකක් අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට පැය 12ක් වැඩ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මාසෙට මොකට නිවාඩු 2යි ලැබෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවන් වල ඔයාට ඒ දේවල් දරාගෙන කොහොම හරි මේක ඇදගෙන යන්න පුළුවන්. හිතේ හයිය වගේම ගතේ හයියක් තියෙන්න ඕනි. ඔයා හිතන්නකෝ ඔයාට රෙස්ටොරන්ට් එකක වේට්‍රස් වගේ රස්සාවක්, වේටර් වගේ රස්සාවක් ලැබුණයි කියලා. අන්න එහෙම වෙලාවට ඔයාට සමහර රෙස්ටොරන්ට් වල අවුට්සයිඩ් ඩයිනින් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාට එළිය වැඩ කරන්න උනොත් සමහර වෙලාවට මෙහි හවස 3-4 ගත්තත් රස්නේ කාලෙට ගොඩාක්ම රස්නේ 6-7 වෙනකොටත් මෙහි එළිය තියෙනවා රස්නේ කාලෙට. ඉතින් ඒ වෙලාවටත් ගොඩක් රස්නේ. ඒ වගේ වෙලාවල ඔයාට එළිය වැඩ කරන්න උනොත් දාඩිය පෙරාගෙන ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ දේවල් වලටත් ඔයා ඔරොත්තු දෙන්න ඕනි. අපි මේ දේවල් කියන්නේ ඔයාලා මෙහි ඇවිල්ලා සමහරලාට ඔයාලට ලැබෙන රස්සාවක් චුට්ට දවසක් ඉඳලා ඔයාලට අනේ මට මේ රස්සාව කරන්න බැහැ කියලා හිතන විදිහට අයින් වෙන්න බෑ. එහෙම අයින් වෙන්න වුණොත් සමහරලාට ඔයාට ආයතනයට සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. මොකද නීතියට අනුව ඒ කාලේ වැඩ නොකර ඔයාට අයින් වෙන්න සිද්ධ වුණොත් ඒ ආයතන වලට ඔයාට සල්ලි ගෙවන්න වෙනවා. ඔයා කරදරේ වැටෙනවා. ඒ නිසා මේ දේවල් ගැන අපි මෙච්චර ඔයාලව දැනුවත් කරන්නේ. ඒ වගේ තැන්වල ඒ එළිය වැඩ කරන්න වුණොත් ඔයාට ඒ දේවල් දරා ගන්න වෙනවා. ඒ වගේම ඔයා සමහර වෙලට රෙස්ටොරන්ට්, හොටෙල්, කිචන් වල වැඩ කරනවා නම් කිචන් වල මම කියන්නේ ස්ටුවර්ඩ්, ඩිෂ්වොෂර් වගේ දේවල් පොසිෂන් වලට ගියොත් ඒවයිත් ඔයාට ගොඩක් බිසි වෙනවා. මේ රෙස්ටොරන්ට් ෆීල්ඩ් එක, හොටෙල් ෆීල්ඩ් එක කියන්නේ නිතරම බිසි. ඉතින් එතකොට ඔයාට ගොඩාක් වැඩ කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලට ඔයාට ඕවර් ටයිම් කරන්න වෙනවා. සමහරට පැය 12, 14, 16 වැඩ කරන්න වෙන අවස්ථා එනවා. මම කියන්නේ මේක ගොඩාක් වෙලාවට බලපාන්නේ හොටෙල් ෆීල්ඩ් එකට. ඉතින් සමහර විට ඔයාගේ ඕෆ් කැන්සල් වෙන්න පුළුවන්. සමහර ආයතන වල ඕෆ් ආයෙත් ඔයාට පස්සේ ලබා දෙනවා. ඒ දේවල් දරාගෙන ඒ දේවල් වලට ඔරොත්තු දීලා ඔයාට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඔයාට මගින් අතෑරලා යන්න බෑ. ඔයා අද වැඩට ගිහිල්ලා ඔයාට වීසා එක ගැවුවට පස්සේ ඔයා දවස් දෙකක් වැඩට ගිහලා මට අද අමාරුයි කියලා ගෙදර ඉඳලා රස්සාවට එන්න බෑ කියලා ඔයාට එහෙම කියන්න බෑ. හැමුණොත් ඔයාට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ රටවල් වල හැම දෙයකම නීති පද්ධති හැදිලා තියෙන්නේ මේ රටේ වගේම අපෙත් හොඳටම තමයි. ඊළඟ දේ තමයි මේ රටවල් වල ඔයාට එළියට බහැලවත් ඔයා ඉන්න තැනකවත් කොහෙදිවත් ඔයාට කෙනෙක්ට ඇඟිල්ලක් දික් කළවත් කතා කරන්න අයිතියක් නැහැ. හැම තැනම මෙහි කැමරා ගහලා තියෙනවා. ඔයා බස් එකකට නැග්ගත්, ඔයා ටැක්සි එකට නැග්ගත්, ඔයා මෙට්‍රෝ එකට නැග්ගත් ඒ හැම තැනම කැමරා වලින් ඔයාව මොනිටර් කරනවා. ඉතින් ඒ නිසා ඇඟිල්ල දික් කරලා කතා කරන්න, එක එක්කෙනාට එක එක දේවල් කියන්න, නරක වචනෙන් කතා කරන්න, රණ්ඩු සරුවල් වලට යන්න ඔයාලා ඈස්ට් වෙන්න එපා. එහෙම වුණොත් අනිවාර්යෙන්ම ඔයාට ජේල් යන්න වෙනවා. ඉතින් ඒ වගේ නීති ගොඩාක් ලොකු නීති පද්ධතියක් මේ රටවල් තියෙනවා. මම ඒක ආයෙත් ඔයාලට මතක් කරන්නේ. අපේ රටවල් වගේ එහෙම අපිට හිතෙන විදිහට අපිට මේ රටවල් ජීවත් වෙන්න බෑ. ඔයා ඔයාගේ පාඩුවේ නිදහසේ වැදගත් විදිහට ජීවත් වුණොත් හැම වෙලේම ඔයාට මේ රටේ හැමෝගෙම ගරුත්වය හා සමානාත්මභාවය හා ඔයාගේ නිදහස උපරිම ඔයාට ලැබෙනවා. වැදගත්ම දේ තමයි මේක. හැමදේම වැදගත්, මේක ගොඩක්ම වැදගත්. ඔයා එන්න කලින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන්ම ඔයා හදා ගන්න ඕනේ. ඔයා මේ රටට පය ගහන තැන ඉඳලා ඔයාට කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් ඉංග්‍රීසි ගැන බේසික් නොලෙජ් එකක් හරි නැතුව ඔයාට මේ රටට ඇවිල්ලා රස්සාවක් නම් හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. අපේ කලින් වීඩියෝ එකත් අපි ඒ ගැන කිව්වා. ඉතින් ඔයා ඉංග්‍රීසි දැනුම ඔයාගේ සාමාන්‍ය මට්ටමක නම් තියෙන්නේ. ඔයා ඒක ඉම්ප්‍රූව් කරගන්න, ඔයා ඒක වැඩි දියුණු කරගන්න නිතරම උත්සාහ කරන්න. ඔයා රටකට එනවයි කියලා තීරණය කරපු දවසේ ඉඳලා එතන ඉඳලා ඔයා එන්න මාස 3කටවත් කලින් ඔයා මේ දේවල් වලට ප්‍රිපෙයාර් වෙන්න ඕනි. ඔයා ඉංග්‍රීසි කෝස් එකක් හදාරන්න. ඔයා ඉංග්‍රීසි බලලා ඒ දේවල් බලලා ඔයා ඉංග්‍රීසි වාගේ හදාගන්න. ඉතින් ඉංග්‍රීසි වලට තියෙන බය නැති කරගන්න සාමාන්‍ය මට්ටමකට හරි. ඒ වගේම තමයි ඔයාට මොනවත්ම ලොකු අධ්‍යාපන සුසුකම් නැත්නම් අඩුම තරමේ වෘත්තීය මට්ටමින් හරි ඔයා යම්කිසි කෝස් එකක් හදාරන්න. ඔයා ඒ දේවල් ඉගෙන ගන්න. ඒ ගැන කතා කරනකොට ඔයාට සැලොන් කෝස් එකක්, ඒ වගේම වාහන අලුත් වැඩියා කරනවා වගේ ටෙක්නීෂියන් කෝස් එකක්, ඉතින් ඒ වගේම පේස්ට්‍රි ඇන්ඩ් බේකරි වගේ කෝස් එකක්, එතකොට F&B ෆීල්ඩ් එකේ ඒ වගේ කෝස් එකක් ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඔයාට හරි වැදගත් වෙනවා. ඒ දේවල් වල යම්කිසි දැනුමක් ලබාගෙන ඒ දේවල් වල සර්ටිෆිකේට් එකකුත් ලබාගෙන ඔයා මේ රටට එනවා නම් අර නිකන් වෙනවට වඩා කිසිම සුසුකම් නැතුව එනවට වැඩිය ඒ දේවල් ටික හදාගෙන එනවා නම් ඔයාට වටිනවා. ප්‍රධානම දේ ඔයාට මේ මොන දේ නැතත් ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් ඇත්තටම ඔයාට මෙහි රස්සාවක් හොයාගන්න බැරි නැහැ. ඒ දේවල් එක්ක තව දේවල් ඔයා එකතු කරගත්තාම ඔයා මේ රටේ ඇවිල්ලා අනාථ වෙන්නේ නැහැ.
ඉංග්‍රීසි දැනුම නම් ඔයාට අනිවාර්යයි. ඔයා ජොබ් එකක් කරන්න එනවා නම් ඔයාගේ ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය මට්ටමක තියෙන්න ඕනි. කියන දෙයක් තේරුම් ගන්න කෙනෙක්ට ඔයාට හිතෙන දේ කියන්න පුළුවන් වෙන්නම ඕනි. එහෙම නැතුව ඔයාට ගිහිල්ලා ඉන්ටර්විව් එකකට ෆේස් කරලා ඔයාට ඒක පාස් වෙන්නත් ඉතින් ගොඩක් වෙලාවට අමාරු වෙනවා. ඒ ගැන කතා කරනකොට ඉංග්‍රීසි විතරක් නෙමෙයි සමහර වෙලාවට මෙහි රික්වයර්ඩ් ලැන්ග්වේජස් විදිහට ඇරබික් රෂියන් හින්දිත් බලපානවා. ඉතින් ඔයාට ඉංග්‍රීසි වලට අමතරව තව ලැන්ග්වේජ් ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් මේ වගේ රටකට එන්න. ඔයාට මම මේ කිව්ව භාෂාවලුත් හදාරනවා නම් මේ රටක ඔයාට තියෙන ඔපචුනිටිස් වැඩි. මොකද සමහර නෙමෙයි මේ වෙනකොට ගොඩාක් ජොබ්ස් වලට මම මේ කිව්ව ලැන්ග්වේජස් තුන එයාලා ගොඩක් වෙලාවට ඉල්ලනවා. ඉතින් ඒ දේවල් තියෙනවා නම් ඒකෙන් ඔයාට හොඳ සැලරි එකක්, ඒ වගේම ඒවෙන් ඔයාට ලැබෙන හොඳ බෙනිෆිට්ස්, ඔයාට හොඳ ජොබ් එකක් හොයාගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. භාෂාව පළවෙනි දේ ඔයාගේ ස්කිල්. ඔයා නන් ස්කිල් කෙනෙක් විදිහට මේ රටට ආවත් ඔයාට භාෂාව තියෙනවා නම් ඔයාට යමක් කරගන්න පුළුවන්. ඒ ඔයාගේ භාෂාවත් එක්ක ඔයා ස්කිල්ස් ටිකකුත් එකතු කරගෙන ආවොත් ඔයාට හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් මේ කරුණු හැමදේම සලකලා බලන්න ඔයා රටකට එන්න තීරණය කරපු පළියට එන්න ලෑස්ති වෙන්න එපා. ඔයා එන්න මාස 3කටවත් කලින් මේ හැමදේම ප්‍රිපෙයාර් කරගන්න. මේ රටකට ඇවිල්ලා එතකොට ඔයා අමාරු වෙටෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයකම ඇත්ත පැත්ත අපි ඔයාලට පෙන්නලා දෙන්නේ ඔයාලා මෙහි ඇවිල්ලා කරදරේ වැටෙනවා දකින්න අකමැති නිසා. ඉතින් ඒ නිසා ඔයාලා මේ හැම දෙයකටම ලෑස්ති වුණාම මේ රටකට ඇවිල්ලා ඔයාලට සෙටල් වෙන්න, ඔයාලා ජොබ් එකක් හොයාගෙන ඔයාලගේ ගෝල්ස් වලට යන්න හරිම ලේසි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මොකද එයාලත් මේකෙන් ලොකු දැනුමක් ලබා ගන්නවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් හැමදාම වගේ අපි කියනවා කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් හැමෝම හොඳින් ඉන්න, සතුටින් ඉන්න. තවත් වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු.